ලස්සන කන්නද? රස නැත්තම්. ඒ විතරක් ඇද්ද? රස විතරක් තිබිලා මදි. හොඳ පෙනුමට ලස්සනට තියෙන්නත් ඕනේ. Hello everyone. Welcome to Ananya Happy Cake. ජීවිතේ හැමදේම ඔය වගේ නේද? සමහර දේවල් තියෙනවා පිටට පේන්න හරි ලස්සනට තියෙනවා. මාර ලකේට තියෙනවා. හැබැයි ඇතුළ පට්ට හිස් ගන්න දෙයක් නැහැ. ඒ වගේම සමහරක් ඒවා තියෙනවා ඇතුළාන්තයෙන් හරීම පිරිපුන් පිරිලා හැමදේම තියෙනවා. හැබැයි පිටින් එච්චර ලස්සනක් නැහැ. එතකොට කවුරුත් වැඩිය ඒ කෙරෙහි ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. හැබැයි අනන්‍යා හැපි කේක් අපේ වෙඩින් කේක්ස්වත් නම් එහෙම නැහැ. ලස්සන වගේම රසත් සුපිරියටම තියෙනවා. ඉතින් මේ හදන්නේ අද ශ්‍රැංගිලා හොටෙල් එකට අරගෙන යන්න වෙඩින් කේක් පීසස්. මේ ඕඩර් එක ගැන කියනවා නම් ඊට අවුරුදු 3කට කලින් තමයි මේ බ්‍රයිට් මාව හොයාගෙන ආවේ. එයාගේ එන්ගේජ්මන්ට් ෆන්ක්ෂන් එකේ කේක්ස් ටික හදාගන්න. එදා අපි ආර දීපු සර්විස් එක ගැන අපේ කේක්ස් ගැන රහවැටිලා ආස හිතිලා ආදරේ හිතිලා එයාගේ වෙඩින් එකත් අවුරුදු 3කට පස්සේ අපිට ලබා දුන්නා. මේ අවුරුද්ද ජනවාරි තමයි යා පේමන්ට් කරලා බයක් නැතුව සැකක් නැතුව ආයෙමත් අපිව විශ්වාස කරලා ආවේ. ඉතින් ඔන්න අද අපි යාගේ ලස්සන දවස තවත් ලස්සන කරා. ඇත්තටම මටත් හරි ආස හිතුණා මේ වෙඩින් කේක්ස් දිහා බලද්දි ඔයාලට පේනවා ඇති අපේ වෙඩින් කේක් එක පිටතින් බලද්දි කොච්චර ලස්සනයිද පෙනුමයිද ලොකුයිද ඒ හා සමානම ටේස්ට් එක අතින් ගත්තත් අපේ කේක් හරිම රසයි. ඒක කියන්නේ අපෙන් වෙඩින්ස් කේක් ආපු බ්‍රයිඩ්ස්ලා මොකද අඩුවක් නැතුව ලෝභකමක් නැතුව දාන්න තියෙන හැම ක්වොලිටි ඉන්ග්‍රීඩියන්ට් එකක්ම අපි අපේ වෙඩින් කේක් පීසස් එකට දානවා. ඉතින් මේ විදිහට තමයි එයාගේ වැඩේ අපේ අතින් ෆිනිෂින් උනේ. එයා හිතුවටත් වඩා ලස්සනට අපි වැඩිපුරත් එක්ක එයාට දෙයක් කරලා දුන්නා. හේතුව මටත් ඇත්තටම ආසෙතුණා මේ අවුට්ලුක් එක දකිනකොට හොටෙල් එකට ගිහින් මේවා ටේබල් ඇරේන්ජ් කරනකොට දිවත් පැටලෙනවා. ටේබල් ඇරේන්ජ්මන්ට් කරනකොටත් මාර ලස්සනට පෙනුමට මේ ටික තිබුණා. හරි. ඉතින් ඔයාගේ වෙඩින් එකටත් ඔයා හිතනවා නම් අනිත් හැම දෙයකටම ලොකුවට වියදම් කරලත් කරන්න ඕනි කියලා. ඔයාගෙන අමුත්ත වෙනුවෙන් ඔයා පිරිනමන මෙන්න මේ වෙඩින් කේක් කෑල්ල හෝ කේක් එකත් ලස්සනට රසට සුපිරියට පෙනුමට හොඳටම දෙන්න විශ්වාසයෙන් අපි ළඟට එන්න. අපි අනන්‍යා හැපි කේක්. ඔඩර් එක දැම්මට පස්සේ එතනින් එහාට ආයෙත් අපි ගැන වරි වෙන්න දෙයක් නැහැ. on date on time ඔයාගේ වෙඩින් එක ලස්සනට අපේ අතින් නිර්මාණය වෙලා තියෙවි. අර කලින් තිබුණා නේද චක ගාන වීඩියෝ එකක්. ඒ නිදිමතේ කියන්න ඕන එක නෙවෙයි කියවිලා තින්නේ කොමෙන් හරි මොනවදෝ බහූත කියවපු නිසා ඒක කෙලින්ම පිටිපස්සට තල්ලු කරලා දැම්ම වීඩියෝ එකේ. හරි ඔන්න ඔය විදිහට තමයි හොටෙල් එකේ ලස්සනට කේක්ස් ටික පෙනුනේ. ඉතින් එහෙනම් ඔයාලගේ වෙඩින් කේක් එකත් ලස්සනට රසට ක්වොලිටියට විශ්වාසයෙන් හදාගන්න. ඔයාට හිතුණා නම් අනන්‍යා හැපි කේක් අපිට WhatsApp message එකක් දාලා ඉන්න තියෙන්නේ. හරි එහෙනම් අද වීඩියෝ එක බලාගෙන හිටියට thank you. මගේ වෙඩින් කේක්ස් ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. ආදරෙයි හැමදාමත් වගේ.